අද අපි කරන්න යන්නේ අපි ඔබ දන්නවනේ ශරීරයේ චක්‍ර 6ක් තියෙනවා. 6ක් සම්බන්ධයි. අපේ කොටුවට පෙළ තුල. මධ්‍ය ස්නායු පද්ධතියේ තියෙන අතරතුර තමයි ඔබ තියෙන්නේ. පළවෙනි එක මූලාධාර අපේ උපමාර්ගයේ ඉඳන් ඇඟිලි පුරුක් දෙකක් උඩින් තියෙන්නේ. දෙවෙනි එක ස්වාදිස්ථාන. ඒක අපේ ප්‍රජනන ඉන්ද්‍රිය පද්ධතිය ළඟ තියෙනවා. ඊළඟ එක මණිපූර ඒක නාභිය පිටිපස්සේ. හතරවෙනි එක අනාහත කියලා මේ හදවත ආශ්‍රිතව. පස්වෙනි එක මේ ගෙලගාව විසුද්ධි කියලා. හයවෙනි එක තියෙනවා ඇහි බැමි දෙකෙන් ඇතුළට ආඥා කියලා. ඔන්න ඔය චක්‍රහත උද්දීපනය කරන්න ආසන තියෙනවා. ඒ ආසන තමයි අද අපි කරන්නේ. මොන දැන් අපේ ශරීරය උණුසුම අපි මේ ආසන වලින් කරන්නේ මේවත් ඉරිපිස්සේන. මොකද මේ හරහා අපේ නිර්නාල ග්‍රන්ථි පද්ධතිය. අපේ දිනන පීනියල් සිකුරිටි, තයිරොයිඩ් පැරාරයිඩ්, තයිමස් අපිට මෙතන තියෙනවා පැන්කේස්, ඒකට අනිකුත් ගන්නක, එතනදී ඒක කොහොම උත්තේජනය කරන ක්‍රමය. එහෙනම් අපි සිතමු. දැන් ඔබ මේ පාදයෙන් පහද අඩි මේ බලන්න මම ගන්න විදිහ මේ මුනිවරු මෙෂර්මන්ට් ගත්ත විදිය. සිවරු මුනිවරු පාද අඩියක් ගන්නවා කියන්නේ මේ දකුණු පාදයේ ගෙනල්ලා වම් පාදයේ මහ පටැඟිල්ල ගාවට විදුව කියලා එතන ඉඳන් අඩි දෙකක් ගත්තා. එන්නේ ගත්ත විදිහ මැට් කැටි. එන්නේ මේ මැට් එකේ අඩි දෙක තියෙනවා. එකයි. නහරි. දැන් මොකද කරන්නේ? මේකේදී ධනි ස්කන්ධේ ක්‍රියාකාරී වෙනවා. හරි? දැන් අපි මොකද උස්පත් කරන් මේ විදිහට පහළට යනවා. ගිහිල්ලා මේ විලුඹ පොළවේ තියලා දකුණු අතින් මේ පාද දණහිත ඒ පැත්තට තල්ලු කරලා වම් අත දිහා බලලා හුස්ම ගැනීම පිට කිරීම වාර 20ක් කරන්න උත්සාහ කරනවා. හරි. හිමින් යම් පහළට පුළුවන් ඔබට. අන්න හරි. දැන් දකුණු අතින් තල්ලු කරන්න දකුණු පාද දණහිස. මේ යටිපතුල පොළවේ මේ දකුණු අතින් මේ වැලමිටෙන් තල්ලු කරා. දකුණු අත. ඔය වම් නැගිලි තුරු තිබ්බා. දැන් වම් අත දිහා බලලා හුස්ම ගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි හොඳට හුස්ම ගන්න ඕනේ. 10යි. සෙමින් එනවා ඊළඟට.